ඇන්දේ ඉන්නවනම් ඉතින් කතාවක් තියෙනවනේ බෙඩ් ටොක්. ඔන්න මම අද කතා කරන්න ඉන්නේ මේ අපේ ලංකාවේ තියෙනවනේ කසන්න ප්‍රශ්නයක්. ඒ කියන්නේ අනිත් කට්ටියගේ ගූ ටික පොඩ්ඩක් වැඩියෙන් කතා කරන්න ඕනේ. දැන් අලුත් අවුරුද්දක් එනවනම් අපි ඔක්කොමලා ගන්නවා මෙම්බර්ෂිප් එකක් කරන් අපි කියනවා කෙට්ටු වෙනවා. මම ඒ කාලේ ඉඳන්ම කෙට්ටු වෙන්න ඕනේ කියලා හිතලා බලලා මම මේ Facebook එකේ මෙමරිස් එනවනේ හැම අවුරුද්දම බලනවා මම කෙට්ටු වෙලා නේ ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ මම මේ අවුරුද්දට වැඩිය කෙට්ටුවේ. ඒ කියන්නේ හිතලා බලනකො මම කොච්චර කෙට්ටු වෙලා හිටියද ඒ කාලයක්. ඒ කාලෙත් මම හිතුවේ මහතයි කියලා. ඒක ඇයි කියලා දන්නවද? මගේ මහතකම නෙමෙයි. අනිත් මිනිස්සු කියපු දේවල්. ළඟදි වෙච්ච දෙයක් කියන්න මේ ක්‍රිස්මස් කාලේ ඉතින් දන්නවනේ එක එකනා ඩිනර්ස් වලට එන්න කිව්වා උදේ ඉතින් ඩයට් එකේ ඉන්නවා කියලා හිතනවා ඉතින් කෑම දැක්කම කනවා දැන් ඒක වෙනකොට මම කැබ් එකකට එන්න කියලා මමම ගෙවන්න කැබ් එකක් ඕඩර් කරලා දැන් මම කාර් එකේ නැග්ගා බයික් තියෙනවා ට්‍රයිෂා තියෙනවා පොඩි කා පොඩ්ඩක් ලොකු කා ඊට පස්සේ බෑග් මම ඕඩර් කරේ ලොකු කා මෙයා මට කියනවා සර් ඊට මති වගේනේ නෑ සර් ලොකු එකක් ගන්න ඕනේ නේද? ඊට පස්සේ තියෙන්නේ මට වෑන් එකක්. මාළි එකට මේ ට්‍රාන්ස්පෝර්ට් කරගන්න මාව. මම කිව්වා නෑ මට මේක ඇති. සර් අමාරු ඇතිනේ. මහන්සි ඇතිනේ. එතනයි මහතයිනේ. මම ඉතින් කිව්වා නෑ මට ඒ මහන්සියක් නෑ. දැන් මම ඉතින් කට වාගෙන ඉන්න බලන්නේ ගෙදර යනකම්. ඊට පස්සේ කියනවා ඌ සර්ට දන්නේ නෑනේ ඉතින්. කෙට්ටු වෙලා හිටියොත් නේ දන්නේ කොච්චර සැපට ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කිව්වනේ මහන්සි නිදිමතයි කියලා. ඌ ඉතින් ඩ්‍රයිව් කරනවා නිද ගියාද? මාසිකම ගියාද? නිද ගියාද? ඒ කියන්නේ නිකන් වගේ ඩ්‍රයිව් කරගෙන අහනවා මගෙන් ඔය වගේ කතාවක්. නේබර්ස්ලා වෙන්න පුළුවන්, යාළු වෙන්න පුළුවන්, ආන්ටිලා අංකල්ලා වෙන්න පුළුවන්. මම මේක කියන්නම්. සුබ අවුරුද්දක් කියලා කියයි. මේ අවුරුද්ද හරිය කෙට්ටුනොත් හොඳයිනේ. මේ අවුරුද්ද හරි කොල්ලෙක් හොයාගත්තොත් හොඳයිනේ. මේ අවුරුද්ද හරි බැන්දුත් හොඳයිනේ. මේ අවුරුද්ද හරි ළමයෙක් ඇදුවොත් හොඳයිනේ. මේ අවුරුද්දේ ඉතින් ওই පාඩම් කරලා ඉවර කරොත් හොඳයිනේ. ඔය වගේ සජෙෂන්ස් දීලා සුබ අලුත් අවුරුද්දක් කියලා කියන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඔය වගේ කට්ටිය වාට දන්නවනම් කමෙන්ට් එකේ පොඩ්ඩක් ලියන්න. ඒගොල්ලෝ ටැග් කරන්න එපා. නිකන් මට හાર્ට් එකක් දාන්න මම දන්නවා ඕගොල්ලන්ටත් ඒ වගේ මිනිස්සු ටිකක් හම්බ වෙලා තියෙනවා කියලා ජීවිතේ. මම එකක් කියන්නම්. අපි කවදාවත් වෙන එක්කෙනෙක්ගේ පර්ෆෙක්ට් ලෙවල් එකට අපි එන්නේ නැහැ. because ඒගොල්ලේ ඇස් වලින් අපි හැමදාම අඩුකමක් පෙන්වන්න මිනිස්සු. හැබැයි මේ 2026 ඔයා දැනගන්න. ඔයාට උස්ම ගන්න පුළුවන් නම්, ඔයාට hina වෙන්න පුළුවන් නම්, සල්ලි වියදම් කරලා ජීවිතයක් ඔයාට අනිත් කට්ටියත් එක්ක සතුටින් කරගන්න පුළුවන් නම්, උදේ නැගිටින්න පුළුවන් නම්, ඔයාගේ කකුල පොළොවේ තියාගන්න පුළුවන් නම්, ඔයාගේ ජීවිතේ සුන්දරයි. කියන්න කට්ටියට කියන්න ගන්න කියලා. සුබ අලුත් අවුරුද්දක්.